එලෝ බොයිස් ඉතින් අපි එක්ස්ටර්නල් ප්‍රීමියම් පැනල් එක අපි ඔයගොල්ලන්ට 3 days වගේ ෆ්‍රී පැනල් එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ දැන් ගහලා දාලා ගහන්න නම් මේ එක්ස්ටර්නල් ප්‍රීමියම් එක නේ මේක පෝස්ට් එකේ ඉන්ටර්නල්. මේක ඕනනම් මේ ලයික් 50ක් ගන්න මේකත් අපි ලයික් 50ක් වුණ ගමන් දෙනවා. මේක තමයි අපේ මේ එක්ස්ටර්නල් ප්‍රීමියම් පැනල් එක. ඔය ටික තමයි තියෙන්නේ. දැන් මම අර මේකේ මෝඩ් මෙනු එකත් මේ පාර ඇඩ් කරලා දීලා තියෙන්නේ මේ ඒ ගිය පාර දුන්නේ නැහැ මේක කරන් තියෙන්නේ. දැන් ඔයාලා ගාව තියෙන රිමෝට් එක සිලෙක්ට් කරලා දැන් ඔය නැති රිමෝට් එකක් දෙන්න තියෙන්නේ. එතකොට ඒ තිබ්බ රිමෝට් එක අරක විදියට කන්වර්ට් වෙනවා. එහෙම තමයි වැඩේ කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ඔය chance menu එක all in one එක. මේක උකුන් පික්ස් ඔක්කොම chance ටික තියෙනවා කැමති විදියට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඒක යූස් කරනකොට පොඩ්ඩක් අවුල්ලගේ කට්ටියට මේ තව chance හතරක් තියෙනවා. තව මේ තුනක් තියෙනවා. ඒවා යූස් කරන්න පුළුවන්. ඉතින් පැනල් එක ගන්න ඕන කට්ටිය මේ Discord server එකට join වෙන්න Discord server එකේ පැනල් එක දාලා ඇති මේ zip password එක මේ පැනල් එකේ username password වීඩියෝ එකේ දාලා තියෙන්නේ මේ තැන් දෙකක දාලා තියෙක බලලා අරගන්න ලොකුවට දාලා තියෙන්නේ පේනවා ඒක ඉක්මනට බලලා අරගන්න මේ ඕක තමයි ඔය normal chance menu එක ඊට පස්සේ embot තුනක් තියෙනවා මේ කැමරියක් ඊට පස්සේ use කරන්න පුළුවන් embot එකක් විතරක් use කරන්න ඒ කියන්නේ ඕක කට්ටිය මේ V1 එක use කරනවා නම් V1 එක එක දිගට ගහන්න V2 ගහනවා නම් එක දිගට V2 ගහන්න හැබැයි V2 එක පොඩ්ඩක් වදිනවා වැඩි V1 එකට වැඩි එතකොට මේ ලොන් වුඩ්ස් වල එම්බොට් එක පොඩ්ඩක් ගහන්න එපා අනිත් ඕන එකක් සේව් PRද CSද කස්ටම්ද ඕන එකක් ගහන්න පුළුවන් ලොන් වුඩ්ස් වල ගහන්න එපා එච්චරයි එම්බොට් එක හැම මැච් එකටම හැම මැච් එකටම මේ එම්බොට් එක ඔන් කරන්න ඕන ඒ කියන්නේ මේ රවුන්ඩ් එකෙන් රවුන්ඩ් එකට නෙවෙයි දැන් CS ගහනවා නම් ෆස්ට් රවුන්ඩ් එක ඔන් කරගන්න BR ගහනවා නම් මේ මැච් එක ඔය වැටුණාන් පස්සේ ඔන් කරගන්න ප්ලේන් එකේදී හරි කොහෙදී හරි ඔන් කරගන්න එම්බොට් එක ඉතින් වදින පේනවා ස්කෝප් කරලා ගවත කරනවා දුරද ළඟද දෙසට්ද ෂොට් ගන්න ඕන එකක් අදිනවා ඉතින් ගහන්න තමයි තියෙන්නේ ඊට පස්සේ මේ ස්නයිපර් ගහනවා නම් හරි බොයිස් දැන් ස්නයිපර් ගහනවා නම් ස්නයිපර් ස්කෝප් කියන එකට ටික් එක දාගන්න ඔය චෙක් බොක්ස් එකට ටික් එක දාලා ඊට පස්සේ මේ ඕල් ස්නයිපර් කුයික් ස්විච් එකට ටික් එක දාගන්න එක එකපාරක් දැම්මම ඇති ඒ කියන්නේ එම්බොට් වගේ එහෙම මැච් එක මූව් කරන්න ඕනේ නැහැ ඒකට එකපාරක් දාලා දීුවම ඇති ඊට පස්සේ ගැහුවට වදින්න ඊට පස්සේ කරන්න ඕන මේ අර උතන ප්‍රෙස් ෆයර් කියන්නේ කී එක තියෙන එක එකපාරක් ඔබලා දෙවෙනි පාර ඔයාගේ මේ ඔය ෆයර් කී එකට දීලා තියෙන කී එක හරි මැක්‍රෝ කී එක හරි එතන සිලෙක්ට් කරන්න ඕන නිකම් මේ බොම සිලෙක්ට් වෙනවා ඊට පස්සේ මේ ට්‍රැක් බාර් එක සාමාන්‍ය 140ක් වගේ දා ගන්නවා 140ක් දැම්ම හොඳටම ෆෝ වෙනවා එම අවුල්ලන්නේ ඒක අඩු කරයි කියලා මේ වැඩිම කරොත් බක් ෂොට් යන්න පුළුවන් ටික ඊට පස්සේ ඌක් එක ඔෆ් කරන ස්විච් එක ඔන් ඔෆ් කරගෙන ගහ ගන්න අර ඒක ඔන් කරද්දිම මේ චෙක් බොක්ස් එකේ මැසේජ් එකක් දාලා තියෙන එක මේ ලොබියට එද්දි ඔෆ් කරගෙන එන්න ඕන ගොඩක් කට්ටිය නමරගෙන ඉන්න තමයි මේ මැසේජ් බොක්ස් එකකුත් දාලා තියෙන්නේ හරියට කරගන්න පැනල් එක මේ සේෆ් මේන් ID ගහන්න පුළුවන් channel එක subscribe කරලා like 50ක් කරන්න ඉන්ටර්නල් පැනල් එක අපි කියනවා ඊළඟ